කොහොමදාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳේ නැති කියලා. ඉතින් මම අද හදාගන්න යන්නේ රසම රස චිකන් බිරියානි එකක්. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ මම මේ බිරියානි එක හදාගන්නේ රයිස් කුකර් එකේ. ඔයාලට මේ බිරියානි එක හදාගන්න හරිම ලේසි. ඉතින් අපි බලමු මම මේ චිකන් බිරියානි එක හරිම ලේසියෙන් ඒ වගේම හරිම රසට හදාගත්තේ කොහොමද කියලා. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මම චිකන් ෆ්‍රයි කරගන්න අවශ්‍ය නිසා චිකන් එක තඹගෙන චිකන් එකේ බ්‍රොත් එකෙන් තමයි බිරියානි එක හදාගත්තේ. ඔයාලට චිකන් එක ෆ්‍රයි කරගන්න අවශ්‍ය නැත්නම් චිකන් එක බිරියානි එකට දාලා උයා ගන්න පුළුවන්. ඉතින් බලමු මම මේ බිරියානි එක හදාගත්තේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට මම චිකන් එක තම්බගෙන චිකන් බ්‍රොත් එක භාජනයකට අයින් කරගත්තා මුලින්ම. ඒක අයින් කරගෙන මම ඒක පැත්තකින් තියාගෙන දැන් චිකන් ටික ෆ්‍රයි කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මුලින්ම සොයා සෝස් මේස හැඳි දෙකක් භාජනයකට එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් තේ හැන්දක් භාජනයකට එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳි භාගයකට චුට්ටක් වැඩියෙන් එකතු කරගත්තා. ඒ වගේම තමයි මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක් පමණ එකතු කරගන්න ඕනේ. මේ ಜಾති සියල්ලම අපි එකට හොඳින් මිශ්‍ර කරගෙන ඒ ටික අපි චිකන් එකට එකතු කරගෙන ඒ ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන ඔයාලා කැමති ආකාරයකට මේක ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ඒක ෆ්‍රයි වෙනකන් අපි අපේ බිරියානි එක හදාගමු. මම මෙතනදී හාල් කෝප 3ක් මෙතනදී හොදලා රයිස් කුකර් එකටම එකතු කරගත්තා. ඒ වගේම බැදපු ලූණු මම මෙතන එකතු කරගත්තේ. ලූණු එකතු කරගෙන මම මේකට එකතු කරගන්නවා මම ගෙදරදීම හදාගත්තු මසාලා පවුඩර් තේ හැඳි 2ක්. ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඔයාලට රස අනුව ලුණු බලලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සොයා සෝස් තේ හැන්දක් පමණ එකතු කරගන්නවා මෙතනදී මම. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මෙතනදී කිරි මම මෙතනදී මේස හැන්දි 2ක් පමණ එකතු කරගන්නවා. ඊට අමතරව මම මෙතනදී එකතු කරගත්තා සුදු ලුණු ෆ්‍රයි කරගත්තු සුදු ලුණු බික්කි 3-4ක් පොඩි කරලා එකතු කරගත්තේ. ඊට අමතරව රම්පේ කෑලි 2ක් එකතු කරගත්තා. ඒ වගේම මම මෙතනදී මේ එකතු කරගන්නේ චිකන් බ්‍රොත් එක. මම මෙතනදී වතුර එකතු කරගන්නේ ඇඟිලි පුරු 1/2ක් විතර ඊටින්න මම මෙතනදී වතුර එකතු කරගත්තා චිකන් බ්‍රොත් එක. ඒ එකතු කරගෙන මේක හොඳින් මික්ස් කරගෙන අපි ඒක රයිස් කුකර් එකේ දෙන්න තිබ්බා. මේ තියෙන්නේ මම ෆ්‍රයි කරගත්තු චිකන් ටික. හොඳයි දැන් අපි බිරියානිට අවශ්‍ය රයිත එක හදාගමු. මම මුලින්ම ලුණු මිරිස් චූටි කෑලි වලට කපා ගත්තා. දැන් භාජනයකට කර්ඩ් මේස හැඳි 3ක් එකතු කරගත්තා. ඒ වගේම ගම්මිරිස් තේ හැඳි භාගයක් ලුණු තේ හැඳි භාගයක් එකතු කරගෙන චූටිට කපාගත්තු ලුණු මිරිස් ටික මේකට එකතු කරගෙන ඒ ටික හොඳින් මික්ස් කරගත්තා. රයිත එක හදාගන්න අපිට හරිම ලේසි. ඉතින් දැන් අපේ බිරියානි එකේ හදාගන්න අවශ්‍ය දේවල් හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි අපේ බිරියානි එක හදාගත්තේ. ඔයාලට මේක ලස්සන කරගන්න මේක උඩින් බැදගත්තු ලුණු ඒ වගේම ෆ්‍රයි කරගත්තු සුදු ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ ලස්සන ඒ වගේම හරිම රස ලේසියෙන් හදාගන්න පුළුවන් බිරියානි රෙසිපි එක ඔයාලා ගෙදරදීම try කරලා බලන්න. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා.